සුබෝදෑසනක් ප්‍රවාසී දෙනාටම සුබෝදෑසනක් මේ ඉස්සරහ පුඩු හිස්සලා තියෙනවා මම ඉතින් ආදරයෙන් ඉල්ලනවා ඔයාලට පුළුවන් ඉස්සරහින් යන්න වාඩි වෙන්න කියලා නිකන් මෙතන ඉඳන් බලනකොට කැතයි වගේ මේ පැත්ත විතරක් පිළිලා මේ ටික ඔක්කොම හිස් වගේ ඉතින් මම ඔයාලට කියනවා පුළුවන් නම් යන්න ඉස්සරහින් වාඩි වෙන්න කියලා ඒ ගමම ඔබගේ ළඟ ඉන්න කෙනෙක් හැරිලා කියන අද දවසේ මේ අප්‍රේල් මාසයේ පළවෙනි දිනදා උන්වහන්සේව ඔබත් සමග නමස්කාර කරන්න ලැබීම ගැන ගොඩක් සතුටක් කියලා ඔබ හදන් දෙන්න කියලා අපි ටික මොහොතක් අරන් උන්වහන්සේට නමස්කාර කරමු අපි ස්තුති ප්‍රශංසා කරමු පහුගිය මාසවල පුරාවට අවුරුද්දේ මාස 3ක් ඉවර වෙලා තියෙනවා. ඒ මාසවල උන්වහන්සේ අපේ ජීවිතවල කරපු බලවත් අනර්ග දේ නිසා අපි ටික මොහොතක් අරන් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. හාලෙලුයා ස්වාමී. ප්‍රශංසා වේවා යේසුස්. උන්වහන්සේ මගේ ජීවිතේ කරන ඕක සියලු දේ නිසා ඔබට ස්තුති කරනවා ස්වාමී. පියාණන් වහන්සේ
විශ්වාස කරන අපි මේ කොටස මහසට ගායනා කරමු. මහස ජීවමාන අපතර වැඩ වාසය කරන දෙවියෝ. Tell me what
Show
උදාරකසුලව වහන්සේ නමස්කාර මහා සුද්ධ
ඔබගේ අමුකත්වයේ පමණයි අපිට අවශ්‍ය. අන්න ඔබගේ අමුකත්වයේ තියෙන තැන සමාදානයේ තියෙනවා. ඔබේ අමුකයේ තියෙන තැන ස්වාමිනී සමාව තියෙනවා. ඔබගේ අමුකයේ තියෙන තැන ප්‍රේමයේ තිබෙනවා. පියාණන් කරන්නේ. මෙසේනක බාර කරන්නේ. මේ වචනේ බාර කරන්නේ. අනිත් හැම දෙයක් අපි ඔබගේ මේ යටතට ගේනවා. ඥානයේ සියලු දේ තුල ඔබ ස්වාමිත්වයේ දරන
සෑම දනක් නැවෙන්න ඕනේ. සෑම දිවක් අවසන් ඔබ රජුගේ රජතුමා ස්වාමීන්ගේ ස්වාමී ඉදිරි වැඩ කටයුතු වහන්සේට බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. යේසුස් තාම පිළිපස්ස කට්ටිය මෙතන ඇවිල්ලා නැහැ. අකමැතිද? බයද? බයද? මම හපන්නේ. තක්කාලේ. තාම රෙකෝඩ් කරන්නේ නැහැ. අපි රෙකෝඩ් කරනවා. ඉතින් ආන්ති සිංහලවල මම හිතුවා ඔබට කියන්න ඕනේ අපේ සභාව සුභාරංචිය සම්බන්ධයෙන් ඉතාමත් හදවතක් ඇතුව මේ ගමන ඇවිල්ලා තිබෙනවා. මේ මාස 3 තුල අපේ සභාවේ විවිධ ජාල කර්ම කොටගෙන අපි සුභාරංචි රැස්වීම විතරක් නෙවෙයි මෙහෙයන් විතරක් නෙවෙයි අපි අපේ සුභාරංචි කතා කරලා තියෙන අයව මේ රැස්වීමට යොමු කරා. ඔබ දන්නවද ඊයේ දවසේ සිංහල සභාවේ යූත් එකේ සහ දෙමළ සභාවේ යූත් එකේ 11 දෙනෙක් අලුතෙන් මේ සභාවට ආවා. 11ක්. ඊට පස්සේ ඉංග්‍රීසි මෙන්ස් කියන පුරුෂ ජාලය තුල 7 දෙනෙක් අලුතෙන් ආවා. එතකොට මේ මාස 3 තුල සභාවක් ඇටියට අලුතෙන් සුභාරංචි අසලා තියෙන අය අපි ඇගීමකට ලක් කරා 57 දෙනෙක් පළවෙනි වතාවට සුභාරංචි අසලා තියෙනවා. දැන් අපි මේ සභාවේ මාධ්‍ය අපි අපිට ගහන හොඳ එකක් ගහන්න ඕනේ. හේතුව තමයි ඔබට මතක ඇතිනම් දෙවියන් වහන්සේ බයිබලයේ උන්වහන්සේගේ වචනේ අපිට පැහැදිලි කරා ක්‍රිස්තුස් වහන්සේ කියනවා මම මගේ සභාව ගොඩ නගනවා කියලා. දැන් උන්වහන්සේ කැප වෙලා ඉන්නවා උන්වහන්සේගේ සභාව ගොඩ නගන්න. දැන් ප්‍රශ්නේ තමයි අපි තේරුම් ගන්න. මේක ප්‍රශ්න නෙවෙයි. අපි මේක තේරුම් ගන්න ඕනේ. ඔබ දන්නවද කාලික හිටියක් නැත සභාව ඉදිරියට යනවා. සුරංග හිටිය නැත සභාව ඉදිරියට යනවා. ඇයි? පුද්ගලයෙක් මත නොවේ සභාවේ පදනම වෙලා තිබෙන්නේ. මේ සභාව ගොඩනගන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒක අපි දකින්නේ උන්වහන්සේගේ වචනේම අපිට පැහැදිලි වෙනවා. ඉතින් මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඊළඟ මාස 3 තුල දෙවියන් වහන්සේ අපි උදෙසා තබා තිබෙන දේ සූදානම් කරන පිණිස අපි පෙළ ගැස්වෙන්න ඕනේ. අරම කිව්වේ මේ පෙළ ගැස්වීම ඉතාමත් වැදගත්. හේතුව තමයි දෙවියන් වහන්සේ සූදානම්ව සිටිනවා. උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔබත් මාත් පෙළ ගැස්වෙනකම්. දෙවියන් වහන්සේගේ ක්‍රමය මිනිස්සයා. දෙවියන් වහන්සේගේ ක්‍රමය තව කෙනෙක්ට සුභාරංචි කතා කරන තව කෙනෙක්ට යහපත් වචනය බලාපොරොත්තුවක් ගේන්න ජීවිත උන්වහන්සේ සොයන කාලයක් ඉන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මෙවැනි කාලයක් තුල දෙවියන් වහන්සේ ඔබගේ නම කියලා ඔබව කැඳවලා තියෙනවා නිකම් ක්‍රිස්තියානි මිනිස්සෙක් නොවි ජීවත් වෙන්න. ඇයි? මම දෙවියන් වහන්සේගේ වචනේ ඔබට පෙන්වන්න කරන්න යනවා මේකේ තියෙන වැදගත්කම. දැන් දන්නවද? දෙවියන් වහන්සේගේ අභිමුඛය, දෙවියන් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේගේ බලය මේ හැම දෙයක්ම පදනම් වෙන කාරණාව තමයි දේව වචනය. එවනම් මම කියමුකේ. හැමෝම අසල්වාසයට කියන්නේ දේව වචනය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට වරදින්න බෑ. දේව වචනයට වරදින්න බෑ. මගේ වචනයට වරදින්න පුළුවන්. නේද? හැබැයි දෙවියන් වහන්සේගේ වචනේම කියනවා දෙවියන් වහන්සේ ගුරු කියන්නේ මිනිස්සෙක් නෙවෙයි කියනවා. ඒ වගේම වහන්සේගේ වචනේ කියනවා මම විසින් ඔබට යම් පොරොන්දුවක් දී දෙනවා. මම ඒ පොරොන්දුව මම විශ්වාසවන්තව සිටිනවා ඔබේ ජීවිතේ ඒක ගේන්න. හැබැයි අපි අසල්වාසනේ කියනවාද දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි ඔබට. මේකේ පොඩ්ඩක් ෂුවර්ණගේ කාරණාවක් වෙනම හැබැයි පොඩ්ඩක් කියන්නකෝ. රිචඩ් හරිද? දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි රිචඩ්. හැරලා ඒ වගේ කියන්නේ. යලි බාරයාවට කියන්නේ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. ඇයි දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි මාසචාම? උන්වහන්සේගේ වචනේ නිසා. අද මේ කාලය තුල අපිට තව ඉගැන්වීමක් නෙවෙයි අවශ්‍ය.
අපිට තව දැනුමක් නෙමෙයි අවශ්‍ය. අපිට මොකක්ද අවශ්‍ය? දේව වචනය. දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවත් වෙන මනුස්සයා කාලයක් අකරට දරපවනවා. බයිබලයේ කියන්නේ නුඹ මොකද්ද? කාලයක් අකරට නුඹ කාලදාන උක්ෂයක් වගේ ඉඳනවා කියලා. ඇයි? දෙවියන් වහන්සේගේ වචනය නිසා. ඉතින් මේ දැසෙන් ටයිම්මනේ මේ කාලේ අරගෙන මම කැමති ඔබට කියන්න දෙවියන් වහන්සේගේ වචනේ දෙස අපි බලමු. හැමෝම බයිබලයේ අතර ගන්න ඕනේ. හැමෝම ෆෝන් එක ගන්න අතර ගන්න එපා. හරිද? වචනේ පෑන පොත ළඟට අරගෙන මෙන්න මේ කාරණා දෙක ඔබ ටග්ගල ලියා ගන්න. අපි ඉස්සලා බලන්න යන්නේ මතේ 4:4. හැබැයි මතේ 4:4 කියවන්නේ ඉස්සලා මම කැමති පාස්ටර් ශාමර නැගිටලා දෙවනි පදේ ඉඳලා තුන්වෙනි පදේ නැත්නම් පළවෙනි පදේ ඉඳලා තුන්වෙනි පදේ වෙනකන් කියවන්න. මතේ 4 පළවෙනි පදේ ඉඳලා තුන්වෙනි පදේ දක්වා කියවන්න පාස්ටර් ශාමර. එකල යේසුස් වහන්සේ යක්ෂයන් විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ආත්මයන් වහන්සේ විසින් වනාන්තරයට පමුණු ලැබුසේක. උන්වහන්සේ දවල් 40ක්ද රෑ 40ක්ද නිරාහාරව වූ පසු උන්වහන්සේට බඩගිනි විය. එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්න අන කරන්නේ කීවේ. ආමේන්. හතරවෙනි පදයේ මෙන්න ඔබේ දිවේ තියෙනවා. එතන කියනවා උන්වහන්සේ උත්තර දෙමින් මිනිසයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්ම වෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේ කියා ලියා තිබෙන්නේ කීසේක. තමන්ගේ ගැඹුරට බලන්න ඕනේ. ඇයි මම මේ බලන්න කියන මගේ දිහා තියා ඔබට මට ඔබට යම් දෙයක් කියනවා. දෙවියන් වහන්සේට ඔබට යම් දෙයක් කියන්න තියෙනවා. දැන් මේ අවස්ථාවේදී ඔබ හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි සතුන ඉන්නේ අපිව අඩවණ කරන්න. අපිට විරුද්ධකාරයෙක් සිටිනවා. මේ විරුද්ධකාරය ඉන්නේ අපේ හොඳට නෙවෙයි. ඒ කියන්නේ අපේ ගමන කඩාකප්පල් කරන්න. දැන් මේ අවස්ථාවේදී මනුෂ්‍ය පුත්‍රයාවත් මොකද්ද පරීක්ෂාවට ලක් වෙනවා විරුද්ධකාරයස්. දැන් වැදගත්ම දේ තමයි ඔහු ඉස්සල්ලාම දාන්නේ වෙන මේකයි. මොනවද කියන්නේ? ඔබ දෙවියන් වහන්සේගේ පොඩ බලන්න. මොකද කියන්නේ? ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල්වලට අණ කරන්න මොනවද? රොටි වේද පිණිස. මේක හරි වැදගත්. ඔබ හැමෝම මේක අල්ල ගන්න ඕනේ. ඔබ තේරුම් ගන්න ඕනේ ඔබේ අනන්‍යතාවය. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ කවුද? අද ගොඩක් වෙලාවට අපේ අනන්‍යතාවයේ ප්‍රශ්නාර්ථ ලකුණු තියෙන මොකද දන්නවද? තව කෙනෙක් අපි ගැන දරන මතය නිසා. යේසුස් වහන්සේ හරි අස්සන්න මේ විරුද්ධකාරයන්ට පිළිතුරු දෙන්නේ මෙන්න මෙහෙමයි. උන්වහන්සේ ගහගන්න ගියේ නෑ. උන්වහන්සේ මොකද වාද කරන්න ගියේ නෑ. උන්වහන්සේගේ අනන්‍යතාවය සම්බන්ධයෙන්. සතුර හැමදෙස්සම ඔබේ ඉදිරියේ ඔබේ අනන්‍යතාවය ප්‍රශ්නාර්ථ නැත්නම් ප්‍රශ්න කරන මොහොතවල් අපේ ජීවිතේ තියෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් ඇයි මේ වගේ දේවල් ඔබට වෙන්නේ? ඔබ මෙච්චර දෙවියන් වහන්සේ විශ්වාස කරලා යාඥා කරනවා නම් ඇයි එහෙනම් දෙවියන් වහන්සේ තාම පිළිතුරු දීලා නැත්තේ? අයියේ. ඇයි ඔබ දෙවියන් වහන්සේව මුළු හදවතින්ම අනුගමනය කරනවා නම් මේ වචන අනුව ජීවත් වෙනවා නම් ඇයි ඔබ ඉදිරියේ ප්‍රශ්න හඹා එන්නේ? ඔබ දන්නවද? ඔබ තේරුම් ගන්න ඕනේ ඔබේ අනන්‍යතාවය. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුළ කවුද කියන කාරණා. බයිබලයේ කියනවා බොහෝ දේ අපි ගැන බයිබලයේ සඳහන් කරනවා. මොකද්ද? මම නිතරම කියන දේ තමයි මම වහින්නේ නෙවෙයි. මම හිස. හරි? තේරුණාද? මම වහින්නේ නෙවෙයි මම හිස. මම වහලෙක් නෙවෙයි. මම පුත්‍රයෙක්. එහෙනම් කියමුද? එතකොට මගේ අනන්‍යතාවය පැමිණෙන්න ඕනේ දේව වචනය අනුවයි. ඒක තමයි උන්වහන්සේ වචන නිසා
හරිද? උන්වහන්සේ වචන නිසා උන්වහන්සේ කියනවා මේක ලියන්න තිබෙනවා. මේක විරුද්ධව ඔයාලට යන්න බෑ. ඒ කියන්නේ උන්වහන්සේගේ අනන්‍යතාවය තිබුණේ උන්වහන්සේගේ වචනේ තුලයි. එහෙනම් කිව්වද? ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබට අනන්‍යතාවයක් දීලා දෙනවා උන්වහන්සේගේ වචනේ තුල. අද විශ්වයේ සතවර්ෂයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ අනන්‍යතාවය කැඩෙන වෙන කාගෙන් හරි. එහෙනම් අපේ අනන්‍යතාවය හැමෙන්න ඕනේ දේව වචනේ අනුවයි. හරි දෙවියන් වහන්සේගේ වචනය තමයි අපිව මොකක්ද වෙනස් කරන තැන තියන්නේ. අපේ ප්‍රතිචාරය වෙනස් වෙන තැන තියන්නේ. ඉතින් මොනවද කියන්නේ? ඊළඟට කියනවා උන්වහන්සේ උත්තර දෙමින් මනුෂ්‍යයා දෙවියන් උත්තර දෙමින් මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛේ නික්ම වෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේ කියා ලියා තිබේ. දැන් මම කියන්න ඕනේ තමයි ඔබ වචනේ දන්නවද? ඔබ වචනේ දන්නවද? ඔබ අනන්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ. ඔබ ස්ථිරව ඔබේ වචනේ උන්වහන්සේගේ වචනේ නිසා ඔබ සිතගෙන මේක තමයි ලියා දෙන්නේ. මේක තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙතන ඉහළ මගේ ඉරණම ඔබට වෙනස් කරන්න බෑ. මගේ අනාගතය ඔබට වෙනස් කරන්න බෑ. මොකද මගේ පදනම තිබෙන්නේ, මගේ එළදරව්ව තියෙන්නේ, මගේ අනන්‍යතාවය තියෙන්නේ උන්වහන්සේ තුලයි. හාලෙලූයා. කියන්න ඔබේ අසල්වාසයෙන් ඔබේ අනන්‍යතාවය තියෙන්නේ උන්වහන්සේ තුලයි කියලා. ආමෙන්. බයිබල් පොතේ කියනවා ගීතාවලි 119 වෙනි පරිච්ඡේදයේ 105. ගීතාවලිය පොතේ 119 වෙනි පරිච්ඡේදයේ 105. මොනවද කියන්නේ? ඔබගේ වචන. කාගේ වචනද? අනේ කාගේ වචනද? මොකක්ද? මොකද කියන්නේ? හරි ලස්සන අල්ලගන්න ඕනේ. මොකද්ද? ඔබගේ වචන මාගේ පාදවලට පහනක්. ඊට පස්සේ කියනවා මාගේ මාවතට ඒක එළියක්. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ ඇවිල්ලා පහනක්. අචල හරි ප්‍රධානන්ද දෙවියන් වහන්සේගේ වචනය මොකද්ද? පහනක්. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ ආලෝකයක්. මතක තියාගන්න. අපිට කියන්න ඕනේ පහනක් ඇයි අවශ්‍ය? එළියක් ඇයි අවශ්‍ය? මම ඔබට කියන්න ඕනේ. මගේ පොඩ්ඩක් බලන්න මම ඔබට පොඩ්ඩක් මේ ඔබ ගමන් කරන මේ කාලය තුල මම කතා කරන්නේ ජීවිතය ඇවිල්ලා ගමනක්. මේ ජීවිතය යන ගමන තුල සමහර වෙලාවට අපිට බාධා සහිත ගමනක් යන්න තියෙනවා. අඳුරු කාලයක් තුලින් අපිට යන්න තියෙනවා. ගීතාවලියේ 23 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ වගේ තමයි. මරණයේ සෙවණේ මිත්‍යාවද බැදී නෙළුනොත් මොකද්ද? මම කිසි දෙයකට බය නොවන්නේ. ඇයි? ඔබ මා සමග ඔබගේ ධර්මයෙන් හා සැබෑයෙන් අනේ මට සනසීම තියෙනවා. හැබැයි මොනවද මම මේ කියන්න හදන්නේ? මරණයේ සෙවණේ මිත්‍යාවද බැදී මේ ජීවිතේ අපි යන්න ඕනේ. යන මොහොතේදී තමයි හරිද? අපිට පහනක් ඕනේ. යන මොහොතේදී තමයි අපිට එළියක් ඕනේ. ඔබ දන්නවද මේ එළියේ පහන නැත්තම් හරිද? අපි දේවල් වලට බම්පෙන්න යනවා. වදින්න යනවා. දේවල් වලට මොහොන දෙන්න යනවා. තුවාල දෙන්න යනවා. හැබැයි මේ පහන නිසා, මේ එළිය නිසා ඔබ යන ගමන පැහැදිලි වෙන්නේ. පහන එළිය ඔබ දන්නවද? මේක තිබ්බොත් මේක විතරයි වෙන්නේ. මේක හරි වැඩක්.
සමහර වෙලාවට ක්‍රිස්තියානි වෙන ඔබත් මාත් මේ පහන ගැන වැඩි කතා කරන්නේ නැහැ. එළිය ගැන වැඩි කතා කරන්නේ නැහැ. දන්නවා. හැබැයි හරි කැමති අඳුරට. හරි කැමති අඳුරට. බයිබලයේ කියනවා නුඹ ආලෝකයේ පුත්‍රයෝ කියලා. අන්ධකාරයේ පුත්‍රයෝ කියලා කියන්නේ නුඹ ආලෝකයේ පුත්‍රයෝ. ඇයි? මොකද ක්‍රිස්තුස් වහන්සේගේ වචනය පාස්ටර් ඇන්ටනි ආනේ මෙතන නෙවෙයි කියන්නේ. හරි මෙතන නෙවෙයි කියන්නේ. හරි මෙතනින් අහන විතරක් නෙවෙයි කියන්නේ. මෙතන තියෙන්නේ. අපිට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනය. අපිට අවශ්‍යයි උන්වහන්සේගේ මඟ පෙන්වීම. මේ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ උන්වහන්සේගේ වචනේ කටවලගෙන. ආලුයා යමු. මගේ මාතෘකාව තමයි දෙවියන් වහන්සේගේ වචනය. මම ඉදිරි කරුණු තුනක් ඉතා ඉක්මනින් කවන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනේ සම්බන්ධයෙන්. මම මේ වගේ දෙයක් ඔබ ඉදිරියට කවන්න කැමතියි. දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනය අපගේ අත්තිවාරම. ඒ සත්‍ය හෙළි කරමින් ඇදහිලිවන්තයන්ට මඟ පෙන්වන නිසා සහ ප්‍රඥාව සහ සැනසීම ලබා දෙන බැවිනි. මොනවාද? දෙවියන් වහන්සේගේ වචනේ ඇවිල්ලා අපේ ජීවිතය අත්තිවාරමයි. අත්තිවාරමක් නෙවෙයි ජීවල් දැකලා තියෙනවා. එතන කඩවල ගොඩක් බහින්නේ අත්තිවාරම කරන්නේ නැති නිසා. හරිද? හොඳ මතක තියාගන්න. ක්‍රිස්තියානි මිනිස්යාට අත්තිවාරමක් තියෙන්න ඕනේ. ක්‍රිස්තියානි මිනිස්යාගේ අත්තිවාරම වෙන්න ඕනේ. ඔහුගේ අත්දැකීම නෙවෙයි. ඒ වචනේ. අනේ මගේ සහෝදරය සහෝදරිය මම ඔබට ආදරය නිසා මම මේක කියන්නේ ඔබට. අත්තිවාරම හරිනම් ගොඩනගන දේ ඉරිතලින් තියෙන්න යන්නේ නැහැ. අත්තිවාරම තමයි ගොඩක් මුදලකුත් යන්නේ ලංකාවේ ක්‍රමයේ හැටියට. අද ගෙවල් ගහනවා අත්තිවාරම පොඩ්ඩක් කපලා අද ලොකු බිල්ඩින් තියෙනවා. අවුරුද්දකින් ඉරිතලින් තියෙනවා. හයි ගේ ප්‍රශ්නේ නෙවෙයි අත්තිවාරමේ ප්‍රශ්නේ. මම තරුණ වැඩි ඔබට කියන්නේ. හරිද? මම ඔබට කියන්නේ ඔබේ ජීවිතේ ඔබේ පවුල හරි අත්තිවාරම මත ගොඩනගන්න. ඒ තමයි දේව වචනේ. ඇදහිලිවන්තයන්ට උපකාර කරනවා. හරි අත්තිවාරමක් බලාපොරොත්තුවක් සැනසීමක් මේ වචනේ ගේන්න පුළුවන් කාරණයක්. කාගෙන්ගේ වචනේ, ආලින්ගේ වචනේ, නැත්නම් දේවෙන්ගේ වචනේ, එහෙම නැත්නම් චාමරගේ වචනේ අනේ මා වරදවා තේරුම් ගන්න එපා. මේක සත්‍යයි. හැම පරම්පරාවකම මේක අදාළ වෙනවා. දේව වචනේ ඇවිල්ලා ඊටම බලවත් දෙයක්. දෙවියන් වහන්සේගේ වචනේ කරන්න බැරි දෙයක් නෑ. මරලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ කටකට දෙන ජීවනයේ ගේන්න පුළුවන්. හාලෙලූයා. සිදු වෙලා නැති දේවල් දෙවියන් වහන්සේගේ වචනේ කටකටගෙන ඒ දේවල් සිදු වෙන්න සලස්වන්න පුළුවන් සහෝදරය සහෝදරිය. ඇයි මම මේ වගේ දෙයක් කියන්නේ? මොකද දෙවියන් වහන්සේගේ වචනේ මත ගොඩනගන ජීවිතේ කුණාටුවක් ආවොත් ප්‍රශ්නයක් ආවොත් සොලියුෂන් ආවොත් සංස්ථා සිමෙන්ති වගේ ගැහුවා ඊයේ හිටින්න යනවා. යම් වෙනල් කාරණා. ඊට පස්සේ මම වගේ දැක්ලිව පාස වොට්සන්. දෙවියන් වහන්සේගේ වචනය අපට දෙවියන් වහන්සේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට මඟ පෙන්වනවා. ඔබේ ගහනවා මම උත්තර දෙන්න බෑ. අපි දෙවියන් වහන්සේ ගැන දන්නේ ටික හරි පොඩි. හැමදාම දෙවියන් වහන්සේ මගේ හාස් තමයි දෙවියන් වහන්සේ. මට නැති කාලේ උන්වහන්සේ මට වපුව දුන්නා. මුමන්න දුන්නා. හරි. එතනින් එහාට දෙවියන් වහන්සේ කවුද? නෑ. එළිදා.
එහෙම නැත්නම් තව කෙනෙක්ගේ එළිදරව්වක් මත තමයි මගේ එළිදරව්ව තියෙන දෙවියන් වහන්සේ සම්බන්ධ. මට වෙලා නැහැ දැන් කිසිදෙයක්. හැබැයි දෙවියන් වහන්සේගේ වචනය පවන දේශාන දෙවියන් වහන්සේගේ වචනය අපිට උපකාර කරනවා මොනවාද? මොකද්ද? ගැඹුරු දේ උන්වහන්සේ ගැන දැනගන්න. සරල දේවල් නෙමෙයි. මම ඔබට කියන්නේ අපි මේ සරල දේවල් වල පොඩ්ඩක් අයින් වෙන්න ඕනේ. හැමදාම දෙවියන් වහන්සේ මගේ මොකද්ද ඔළුවකට සුව කරනවා නම් අනේ යා තමයි මගේ සුව. හරිද? දෙවියන් වහන්සේ මගේ අවශ්‍ය වෙනවා. එවිල කතා කරන්න පුළුවන්. මම හරිද දෙවියන් වහන්සේ සිස්ටර් මගේ ධර්මෝගේ අනාගතේ බලන්න. බලනවා උන්වහන්සේ. බලනවා. හැබැයි එතන ගියාම තව බොහෝ දේ උන්වහන්සේ සම්බන්ධයෙන් ඉලදරව් කරන්න බලාගෙන ඉන්නවා. අපි හරි කැමති වාසදේවිය දෙවියන් වහන්සේගේ හොඳ පැත්ත. නරකකට කවුරුත් කතා කරන්නේ. නරකකට කතා කරොත් චර්ච් දෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ නරකකට නෙමෙයි දෙවියන් වහන්සේගේ බයිබලයේ කියනවා උන්වහන්සේ is a consuming fire. උන්වහන්සේ මොකද්ද? පාපයෙන් දෝෂ කරන දෙවියන් වහන්සේ. හැබැයි මම ඔබට කියන්නේ මේ වචනේ මාව යොමු කරනවා තව උන්වහන්සේ ඔය ගැඹුරු ලෙස මගේ ජීවිතය අත්දැකීම. මම ඔබට කියන්නේ අපි තම ගැඹුරට යන්න ඕනේ. මම තීරණය කරන් දෙන්නේ මට ඕනේ තවත් දේශනා කරන්න ඕනේ. මට තව උන්වහන්සේගේ සත්‍යතාවය දැනගෙන හොඳට දේශනා කරන්න නෙවෙයි නෑ මට උන්වහන්සේගේ මාර්ගය දැනගන්න ඕනේ. මොනවාද මෝසස් කියනවා නේද? ස්වාමීන් ඔබ කැමති නම් හරිද? මාත් එක්ක යන්න. හැබැයි ඔබ මට ලකුණක් දෙන්න ඕනේ. ඔබගේ අභිමුඛත්වයේ මාත් එක්ක තියෙනවා කියලා මම මිනිස්සු ඉදිරියේ කරුණාව ලැබුව කියලා දැනගන්න කාරණාව මම ඔබට කියනවා මට ඔබ වහන්සේ තව කතා කරන්න. තව මඟ පෙන්වන්න. කරන දෙවියන් වහන්සේ ආසාවෙන් ඉන්නවා. ගැඹුරු දේ ඔබට පෙන්වන්න කරන්න. මේක ක්‍රිස්තියානි කට්ටිය ඉන්නවනේ. අවශ්‍ය සෝරි මට මොනවාද අර ප්‍රීතිය තියෙනවා. හැබැයි බකට් එකක් දාලා ගන්න ඕනේ ප්‍රීතිය. එච්චරට ප්‍රීතිය. හැබැයි මොනේ ප්‍රීතියන්නේ? දැන් ගියලම බ්‍රදර් බකට් එකක් දෙන්න මම ඇදලා ගන්න. දෙවියන් වහන්සේ මගේ ප්‍රීතියයි. දෙවියන් වහන්සේ මගේ බලාපොරොත්තුවයි. දෙවියන් වහන්සේ මගේ සුවයයි. මේ ඔක්කොම දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන දේ වහන්සේ කැමති ඊට වඩා දෙයක් අපිට පෙන්වන්න වහන්සේ. අපි කොතනද ඉන්නේ? ඒක ප්‍රශ්න කරනවා. දෙවියන් වහන්සේව ගැඹුරු ලෙස දන්න මනුස්සයා. ඒක උතුම් කවදාද? ඒක වටිනාකම දාන්න. හalleluya. මෙන්න කරුණු තුන. දෙවියන් වහන්සේගේ වචනය සම්බන්ධයෙන්. මෙන්න බලපෑම දේ. සත්‍යතාවය සහ මඟ පෙන්වීමේ අපගේ කේන්ද්‍රය දේව වචනය වේ. ඉංග්‍රීසි පිටුවේ වගේ දැම්මා. The word of God is a source of truth and guidance. ඒක හරි වැදගත්. දෙවියන් වහන්සේගේ වචනය අපිට මඟ පෙන්නනවා. ඒ වගේම උන්වහන්සේගේ වචනේ අපේ ජීවිතේ කේන්ද්‍රයයි. අපේ ජීවිතේ ගත කරන්නේ. මේක හරි වැදගත්. අද ඔබේ ජීවිතේ ඔබට කවුද මඟ පෙන්වන්නේ? දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වන්නේ නැත්නම් එහෙනම් කවුරු හරි ඔබට මඟ පෙන්වනවා. දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වන්නේ නැත්නම් එහෙනම් ඔබව තව දේවල් මඟ පෙන්වන්නේ. අද ගොඩක් ක්‍රිස්තියානි මිනිස්සු මඟ පෙන්වන ප්‍රශ්න අවශ්‍යතාවය. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යයි. ඒ සත්‍ය කම තුල උන්වහන්සේ මඟ පෙන්වනවා. ඒ මඟ පෙන්වීම තුල උදා මතක තියාගන්න බඳු මූලිකම දේ නැත්නම් ප්‍රධානම දේ හරිද? අපේ ජීවිතේට බලපෑමක් ඇති කරන්න පුළුවන් දේ උන්වහන්සේගේ වචනය.
ඔබට කියලා මම දැන් එහෙම කාටවත් කියන්න ඕනේ කියලා කවුරුත් මේක අහගන්න. ඔබ දන්නවද ඔබ මොන දෙක සමහර දේවල් ඔබේ ශක්තියෙන් ඔබ ප්‍රකාශ කරනවා සමහර දේවල් සිදු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන්නේ දේවල්. සිදු වෙන්නේ යනවා. සිදු වෙන්නේ යනවා. මොකද දෙවියන් වහන්සේගේ බලයේ ජීවමාන ක්‍රියා වෙන දෙයක්. ආමෙන්. ඇයි මම මේ වගේ දෙයක් කිව්වේ? මෙන්න මේ කාරණා ටික ලියන්න ඔබට ඔබේ ඉතිරේ සංකීර්ණ වෙන්නේ නැහැ. හරි උන්වහන්සේගේ වචනේ මොකද්ද? සත්‍ය සහ මඟ පෙන්වීම තුළ ඇයි මම මේ වගේ දෙයක් ප්‍රකාශ කරේ? පළවෙනි එක තමයි දෙවියන් වහන්සේගේ මොකද්ද? කැරක්ටර්. දෙවියන් වහන්සේගේ චරිතය දෙවියන් වහන්සේගේ වචනේ බලන්න පුළුවන්. බලන්න. හරි. ඔබට චරිතයක් තියෙනවා කැරක්ටර්. මම එහෙම තමයි දැන්නේ reveals God's character. උන්වහන්සේගේ චරිතය පෙන්වන. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ චරිතයක් තියෙනවා. God is love. God is patient. මේවා දෙවියන් වහන්සේට තියෙන දෙයක්. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ තමයි අපිට මොකද්ද සත්‍ය තුළ ජීවත් වෙන්න නම් අපි දැනගන්න ඕනේ දෙවියන් වහන්සේගේ චරිත මොනවද? චරිත ගුණාංග මොනවද? අපි ඒක අපි හදවතට ලං කරගන්න. දෙවෙනි එක තමයි දෙවියන් වහන්සේගේ වචනේ සත්‍ය ලෙස මඟ පෙන්වීම තුළ උන්වහන්සේ කරන දෙයක් තමයි අපිට මඟ it gives direction. මඟ පෙන්වීමක් තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය ඔබ අරගෙන ඔබ තීරණයක් ගන්න මොහොතේදී ඔබ දෙවියන් වහන්සේගේ වචනේ අනුකූලව ඒ තීරණය අරගෙන ගමන් කරනව නේද? ඔබට වරදින්නේ නැහැ. ඔබ හරියට දෙන්නේ. අනිවාර්යයෙන්ම සිදු වෙන්නේ. තුන්වෙනි දේ තමයි it offers comfort and hope. ඒ කියන්නේ ඔබට comfort සැනසීම සහ බලාපොරොත්තුවක් ඇති කරන දෙවියන් වහන්සේගේ වචන. දැන් අපිට සැනසීමනේ අපි ගොඩක් බලන්නේ. හොඳ ගායකයෙක් කියන්නේ මම අනේ කැමති මගේ කාලේ මම අනේ කැමති මේ ගායකයට මොකද්ද මෙතන නම රේඩු කියන්නේ රූප. අද දන්නවනේ. හරිද? ඉතින් හොඳ අර්ථවත් වචන තියෙන සින්දු ටිකක් ගායනා කරේ. ඉතින් මම මේ කතා කරපු උදාහරණ ගැන නෙවෙයි. හැබැයි මේ වචනෙට පුළුවන් ඔබේ ජීවිතේ මොකක්ද? සනසුමක් සහ බලාපොරොත්තුවක් ගන්න. ඒක මොකද ඒ සිද්දද? සනසුම දෙන්න සදා මතකද ඒක? ඒක උස්කොල්ට ගිහින් ටයිකයි. හරි. මන්දනේ මුකාන්තරේ මම හිතන්නේ කිව්වේ වෙන කවුරුද? දැන් දැක්කනේ? දැක්කනේ? අම්මා. සිතාරේ ගාති. සනසුමක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා දෙවියන් වහන්සේගේ වචනේ. ඒ කියන්නේ නිසකකමක් තියෙනවා. අන්තිම එක තමයි උන්වහන්සේගේ වචනේට පුළුවන් අපේ ජීවිත පරිවර්තනය කරන්න. පරිවර්තනය කරන්න පුළුවන් හේතුව තමයි ඒක ජීවමානයි. දෙවෙනි කාරණාව යන්නේ. ටයිප්. පාස්වර්ඩ් පුළුවන් නේද? ගහන්න පුළුවන් පොඩයි. ඒක දෙවෙනි කොට. දෙවියන් වහන්සේගේ වචනේ මෙන්න මේ ලෙස මම දකිනවා. දේව වචනේ බලය සහ ආධිපත්‍යය ඇත. දෙවියන් වහන්සේගේ වචනේ බලය සහ ආධිපත්‍යය ඇත. දැන් මම මේක දෙක කියන්නේ. යාකෝබ් 4:4 කියනවා ඉංග්‍රීසියෙන් කියනවා submit yourself to the Lord. Resist the devil and he will flee from you. පොඩක් කවුරුන් කැමරා එකකින් පොඩ මෙතන thank you පුතා. අන්තිමට එදවි
දෙවියන් වහන්සේට යටත්ව සිටපන්. නමුත් යක්ෂයාට විරුද්ධව සිටපන්. එවිට ඔහු නුඹලා වෙතින් තලා යනවා ඇත. එමගින් අපට බලන්න මට්ටක් ගාලා මේක කියලා ඉදිරියට යන්න. දෙවියන් වහන්සේගේ වචනයේ බලය සහ ආධිපත්‍යය තිබෙනවා. ඒ වචනේ තුල ජීවත් වෙන මිනිස්යාට බලය සහ ආධිපත්‍යය තියෙනවා. මේක හරිය වැදගත්. අපිට අපේ ශක්තිය යක්ෂයාට විරුද්ධව සිටින්න බෑ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ තුල බලය තුල ආධිපත්‍ය තුල ජීවත් වෙන මිනිස්සයා දෙවියන් වහන්සේට යටත් වෙලා ජීවත් වෙන මිනිස්සයා හරිද? සාතන්ව විරුද්ධකාරයව අයින් කරන්න බලය ශක්තිය උඩ තියෙනවා. ඒක තමයි යේසුස් වහන්සේ කළේ. යේසුස් වහන්සේ ඒ මුළු කොටස් කීපෙම උන්වහන්සේ නිතරම පාවිච්චි කරේ මේක ලියා දෙන්නේ. ඒ වචනේ මේක ලියා දෙන්නේ කියන කාරණා කීපයක් උන්වහන්සේ ප්‍රකාශ කළා. අද සභාව අවශ්‍ය මොනවද දන්නවද? තව ආලේ වෙන්නේ. තව හැකියාවක් වෙන්නේ. අද තව සභාවට අවශ්‍ය දෙවියන් වහන්සේගේ වචනේ ඉරලා ඉන්න මිනිස්සු. දෙවියන් වහන්සේගේ මම මේ කියන්නේ හරිද? දෙවියන් වහන්සේගේ වචනේ ඉරලා නැති මිනිස්සු හරි භයානක මිනිස්සු. ඔබ දන්නවද? පිරිච්චේ නැති හැම දෙයක්ම පිරෙන්න යනවා අපේ ජීවන සම්බන්ධයෙන්. දැන් අපි හරි පරිස්සම් වෙන්න අපි මොනවද පිරලා තියෙන්නේ කියලා. අපි අපෙන්න පිරিলা. එහෙම නැත්නම් අපි දෙවියන් වහන්සේගේ වචනේ පිරিলা. මම මේක ලැස්සෙනකොට මගේ සන්ඩේ ස්කූල් කාලේ මට මතක් වුණා මේ ඊයේ පෙරේද. මේ සන්ඩේ ස්කූල් ටීචර් මට එක දවසක් ඉගෙනුවා තෙරේසා ලස්සන ගීතිකාවක්. ඉංග්‍රීසි ගීතිකාවක් මෙන්න මේ. Read your Bible, pray every day. Pray every day. It will make you grow. ඒ කියන්නේ දිනපතා ඔබ දැසින්නේ තියනවා කියලා. දිනපතා ඔබේ යාඥාව බයිබල් කියවම නොකඩවා කරන්න. ඒක තමයි ඔබ වර්ධනය කරන්නේ. දෙවියන් වහන්සේ ඔබට ආධිපත්‍ය බලය දීලා ඉවරයි. එවලම කියන්නේ වචනේ තුල වචනේ පෙරේ අනිත් හැම දහි දරාවක් මම ඇන් කරනවා. මේකට පුළුවන්. බලය දෙන්න. ඕනද කියන්නේ? මගේ දෙන්න. මගේ දිහා කොට බලන්න හැම බලන්නේ නේද? අද මේක හරි අඩුයි දකින්න. චර්ච් එකේ. මේක උපරම තියෙන. Call the old school, that's fine. පරණ වල කියන්නේ old school කියන්නේ. ඉතින් වයසයි. පරණ තාලේ. හැබැයි මම කියන්නේ මේකේ නෑ ආධිපත්‍යය. මේකේ නෑ බලය. මොකද මේ බලය charge කරන්නේ. අපි මේ තරුණ පරම්පරාව මේක charge මේ නිවිලා ගියාම ඒගොල්ලන් charge දෙනවා. පොඩ බලන්න. හරි. හැබැයි මේක අපල ගත්තම ඔයගොල්ලන්ගේ නාම මේක නේද? එක දවසක් ඉන්නේ. එක දවසක් නෙමෙයි. මෙහෙට
ඔයගොල්ලෝ hina වෙනවා මම ඔකට වඩා ආදරේ. අද බලමු රිචඩ් මොනවද කරන්න කියලා. අපි ඉන්නවා හරිද? good morning. උදේ පාන්දර නැගිටිනවා. හවසට good night. එයාට දානවා ඔක්කොම දානවා. දවල්ට කෑ මොනවද? හැබැයි මේකයි අතරේම මේකයි අතර මොකද දන්නවද වෙනස? උදා මේක charge කරන්න ඕනේ. හරිද? මේක charge කරන්න. මේක charge කරනවා පාවිච්චි කරනවා. හැබැයි මේක හැමතිස්සම charge මාව charge. මට ගෙදර බයිබල් පහක් විතර තියෙනවා. මම ගහලා එතරම් නිවිලා. හරිද? මෙතනයි බලේ තියෙන්නේ. මෙතනයි ආධිපත්‍යය තියෙන්නේ. කම්මැලි වෙන්න එපා. ඇදහිලි දෙවියන්වහන්සේගේ වචනේ අහන්න. ආමෙන්. තුන්වෙනි කාරණා අවසන් කාරණා. ඔය යම් දෙයක් ලබනවද? කියන්නද කමන්නේ. තුන්වෙනි දේ තමයි දෙවියන් වහන්සේගේ වචනය අපට ආත්මික වර්ධනය සහ අත්‍යවශ්‍ය ආත්මික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය අපිට උපකාර කරනවා දෙවියන් වහන්සේ කවුද කියන කාරණා. to know God. දෙක හරි අපිට යහපත් ජීවිතයක් හරියට ගත කරන්න ෂෝට්කට් නැතුව මාවද කියන්නේ ගැවි මම මේ ගැවිද නිකන් කියන්නේ ගැවි මම අයින් කළා දාන්නකෝ ගැවි මොකද ප්‍රධානම හරි දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල කෙටි මාර්ග නැහැ. අපි හරිය කැමති කෙටි මාර්ගවල. කොහෙන් හරි ඉංගල යනකොට නම් මේ එළවන කොටත් එහෙමනේ. ට්‍රැෆික් එක හොගාලා පොඩ්ඩක් අයින් දැක්කම සොරන්න ට්‍රක්කාලා දානවා. දේව රාජ්‍ය කෙටි මාර්ග නෙවෙයි. දේව රාජ්‍ය තියෙන්නේ හරි මාර්ග. හරි දේ කරොත් හරියට දෙවියන්වහන්සේට ක්‍රියා කරනවා. හරි දේට ඔබ තෝරගෙන හරි දේට ජීවත් වුණොත් දෙවියන්වහන්සේ ඔබ මොකද අතමත කරන්නේ? ලැජ්ජාවටපත් කරන්නේ. ඔබට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේගේ වචනය අපිට උපකාර කරනවා. ආත්මික වර්ධනය සහ ආත්මික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වෙන කාරණාවල පමණයි. හරි. තුන්වෙනි එක තමයි මම දකින්නේ එතනින්. ඒක අපිට ප්‍රඥාව දෙනවා. අනේ මම හැමදාම ඔයගොල්ලෝ ත්‍යාග කරනවා. මම හැමදාම යාඥා කරන ස්වාමීනි ඔබ ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව අවශ්‍යයි. හරි තීරණ ගන්න. හරි මාර්ග තුල ගමන් කරන්න. මේව දෙකුත් තියෙනවනේ. අරය කරනවා ස්වාමීනි මම කරන්නේ. එයා ක්‍රිස්තියානි මමත් ඒක කරන්නේ. එයාගේ ගමන හරි කෙටි. ඔබේ ගමන දිගයි. මට උපකාර කරන දෙවියන් වහන්සේගේ වචනය. හරිද? මොන දේද මම කළ යුත්තේ? කොහොමද මම ඊට ප්‍රතිචාරය දක්වන්නේ? ප්‍රඥාව දෙක දෙනවා. ප්‍රඥාව කියන්නේ දැනුම විතරක් නෙවෙයි. ඒ දැනුම තමගේ ජීවිතය අදාළ කරගෙන මේ වචන තුළ ජීවත් වෙන මහන්සියගේ උපකාරය තියෙනවා. අද සභාවේ තියෙන අභියෝගය තමයි දේව වචනේද? එහෙම නැත්නම් වෙනත් දෙයක්. මම ඔබේ ඉලාසින දේ තමයි මගේ ආඥාව මං සම්බන්ධ ඔබ සම්බන්ධයි. දෙවියන් වහන්සේගේ වචනේ තදින් අල්ලගන්න. මොන දේ තමන් හැදුණා මේක තදින් අල්ලගන්න. මේ තුල හරි දේ කරන්න. මම
මම අවුරුදු කොච්චර සේවය කරනවද කියලා. විවාහය අවුරුදු 25ක් දැන්. ජූලි මාසේ පළවෙනි ඉරිදා. පළවෙනිදා. මම ඉරිදා දවසට කියලා. හැබැයි මම ඔබට කියන්නේ සේවය මගේ විවාහය මේ වචනේ තුල ජීවත් වෙන්න අමාරුයි. වචනේ තුල ජීවත් වෙන්න මාංශවල කියන මම බලන්න අභියෝගනේ වචනේ මුල් බහින කිතුරුවෙක් වේද මේ තීරණය ගන්නවා වචනේ තුල මාව ශක්තිමත් කරනවා වචනේ තුල මම යන ගමන තුල මට පැහැදීමක් ලබන්න වචනේ තුල ස්වාමීන් මට ශක්තියක් දෙන්න වචනේ තුල මට වහන්සේ මොකක්ද කරුණාවක් දෙන්න වචනේ තුල මට වහන්සේ පොරොන්දුවක් දෙන්න මේ හැම දෙයක්ම තියෙනවා වහන්සේගේ වචනේ ව්‍යාඥාවන පාසලේ මේ සභාවේ අය වචනේ මිනිස්සු වෙයි කියනවා වචනේ මේ මගේ වචනේ නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනේ මිනිස්සු වෙයි මානසික ප්‍රකාරයක් තියෙනවා වචන තුල ජීවත් වෙන අයට අනුග්‍රහයයි ශක්තියයි බකීදේ කියනවා මම කැමති අද ඉඳලා මගේ ජීවිතේ වචනේ මත ගොඩනගන්න හැකියාවක් මත නෙවෙයි තව කෙනෙක්ගේ වචනයක් මත නෙවෙයි නෑ උන්වහන්සේගේ වචනේ තුල මගේ ජීවිතේ ගොඩනගන්න කැමතියි එහෙම කියනවා ව්‍යාසවල නැගිටිස් කියලා මේක පොඩ්ඩක් ගමු මම හිතේ කියන්න ඕනේ කියලා හරි ඔය කරන සභාවට කියන්න ඕනේ දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් අයිමුනේ නැහැ. හැම දෙයක්ම ඕන නැතුව. ඒ බයිබලයේ කියනවා යෝබ් 42 වෙනි පරිච්ඡේදයේ ඔහුට තිබුණාට වඩා දෙවියන් වහන්සේ ඔහුට දෙගුණයකින් ආශිර්වාද. සමාන වෙලාවට ඔබගේ හදවතේ ඇති මෙච්චර කරලා මෙච්චර හරියට ජීවත් වෙලා බලන්න අරුත වෙනවා මට වෙන්නේ. අරයට හරියනවා මට හරියන්නේ ඒ වගේ ගොඩාක් දේවල් ඇති ඔබේ හදවතේ හැමෝම කියන මේක ජීවමානයි මේක සත්‍යයි මේක බලවත්යි ඒක තදින් අල්ලගන්න ඔබ බලමු වෙන දේ සබබින් ඔබේ ජීවිතේ සිදු වෙන්නේ ආදාන තීරණය කරන්නේ ස්වාමීනි වචනේ මට එළියක් වෙන්න සලස්වා මගේ පාදවල දෙක පහනක් වෙන්න සලස්වා වෙනස් කරන්න ඒකට මම ඔබට කියනවා
ඔබ කැමති මේ තුල වර්ධනය වෙන්න. මම ඉස්සයි ඉක්මනින් මම වැඩි යාඥා කරන්න යන්නේ. ඉතින් ඉක්මනින් ඔබට අල්තාරයට කැඳවන්න. කුඩු අතල්ලේ යාඥා කරන්න යන්නේ නැහැ ඔබ. ඔයාලා දෙවියන් වහන්සේගේ වචනේ හැමදාම කලුත් වෙනවා. පරණ දේ විතර කතා කරන්නේ නැහැ මාසෙදී. එකම පදේ වෙනත් විදිහට දෙවියන් වහන්සේගේ වචනේ කරනවා කතා කරනවා. හරි භයානක දේ තමයි හිතන්නේ ඔබ වචනේ දන්නවා. ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ. ඔබ දිනපතා අපේ ජීවිතේ බලපෑමක් ඇති කරන්න පුළුවන් දෙයක් තමයි දෙවියන් වහන්සේගේ වචනේ. මට වෙනසක් මට බලාපොරොත්තු ඉස්සරහට පොඩ්ඩක් එන්න. එවි දොරගාවිතු අතාලකට දොරට ඔබ යාඥා කරන්න යනවා. කවුරු කතා කරන්නේ නැහැ. කතා කරන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් එළියට ගිහලා කතා කරන්න. ඒක වැදගත් කොහොමද? සමහර එක වචනයක් ඇති දෙවියන් වහන්සේගේ ජීවිතය වෙනස් කරනවා. එක වචනයක්. That is all. ඔබ යාඥා
වහන්සේ අප අතරට එන්නේ ඔබ වහන්සේට ප්‍රේම කරන නිසා. ඔබ වහන්සේ පැහැදිලිව ඔබ වහන්සේගේ දාසය තුළින් අපට කතා කරනවා. ඔබ වහන්සේගේ වචනේ නැතුව අපට මාවතක් නැහැ. ඔබ වහන්සේගේ වචනේ නැතුව අපට බලාපොරොත්තුවක් නැහැ. ඔබ වහන්සේගේ වචනේ නැතුව ස්වාමීනි අපට ශක්තියක් සලන්නේ නැහැ. එයයි අපේ සියල්ලෙන් ස්වාමීනි අනන්ත වූ මනුෂ්‍යන වහන්සේගේ හස්තයට බාර කරන ඔබේ ජීවිත ඔබේ පෞල් බාර කරන ස්වාමීනි මන්ද ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ මත ගොඩනගන්නට ඔබ වහන්සේගේ වචනේ මත සිත ගන්නට කරුණාව ස්වාමීනි අද බලන්න මේ මනුෂ්‍යයා වහන්සේව හඳුනා ගන්න යන වහන්සේගේ වචනේ ඔබ වහන්සේ ළඟ වෙන්න යන වහන්සේගේ වචනේ ඔබ වහන්සේ ගැන දැනගන්න යන වහන්සේගේ වචනේ මන්ද වහන්සේගේ වචනේ තුල ඔබ වහන්සේ සිටිනවා ස්වාමීනි යාර උස්සනකට එක් වචනයකදී ඔබ වල පිටාව වෙනස් කරනවා ඔබ පරිසරය වෙනස් කරනවා ඔවුන් ගැන පොරබැදීම වෙනස් කරනවා ඔවුන්ගේ තියෙන ස්වාමීනි මේ සීමාවන් වෙනස් කරනවා දෙවියන් වහන්සේ ඔබයි. උගේ සිත් විමසන ස්වාමීන් වහන්සේ ඔබයි. වහන්සේ සේවක මඟ පෙන්වමින් වහන්සේ වචනේ කියන ධර්මිෂ්ඨයාගේ මාවත ස්වාමීන් වහන්සේ අනන් කරන්නේ. අනන් කරන මඟ පෙන්වමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආමේන්. අපි දෙවියන් වහන්සේ පළවෙනි නිවේදනය කලින් අපි කැමති අප්‍රේල් මාසයේ උපන්දින සමරන ඔබට යාඥා කරන්න. අප්‍රේල් මාසයේ ඔබ උපන්දිනේ සමරන අප්‍රේල් මාසයේ ඉන්න තැන ඔබට පුළුවන් නැගිටින්න. දරුවන් ඇවිත් තිබෙනවා. දරුවන් මණ්ඩල වාඩි වෙන්න පුළුවන් ඕව වෙන්න. හරි අප්‍රේල් මාසයේ. ඕ හalleluya. දීපදෙනෙක් සිටිනවා. ආමේන්. මම ඉලාසිත අපගේ නායකත්වයේ සිටින මනුෂ්‍යයන් යන්න පුළුවන් නම් ඉතින් මේකනේ ඕන් ළඟට අද තබා යාඥා කරන්න පුළුවන් නම් උන් දෙසා ඉලාසිතනවා ආමේන් හalleluya එතන දෙතෙක් සිටිනවා ඊට පස්සේ පිළිමි ඉන්නවා ආමේන් අපි යාඥා කරමු උන් දෙසා හalleluya බුද්ධ දාමද දෙවියන් වහන්සේ අපි ස්තුතිවන්ත වෙනවා මේ අනාගත මනුෂ්‍යයන් නිසා ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ විශ්වාසවන්තකම නිසා ඕන්ට ඔබ වහන්සේ අලුත් අවුරුද්දක් දී තිබෙන නිසා ස්තුතියි දැන් ස්වාමීනි මේ අලුත් අවුරුද්ද තුළ ඔබ වහන්සේ තබා තිබෙන උපරිමය ආශිර්වාදයේ මඟ පෙන්වීම අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඉල්ලා සිටිනවා ස්වාමීනි මන්ද ඔබ වහන්සේ ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ඔවුන්ට මඟ පෙන්වන ඔවුන් සමග සිටින දෙවියන් වහන්සේ ස්වාමීනි මේ අවුරුද්ද මහිමාන්විත වූ ඔබ වහන්සේගේ තේජසින් පිරුණා වූ අවුරුද්දක් කරන ඔබ වහන්සේ තවත් හඳුනන්නට ඔබ වහන්සේගේ මාර්ග තුල ගමන් කරන්නට ඔබ වහන්සේ සමග අවනත වී මේ ගමන යන්න ඔබ ස්වාමීනි ඔබ දිරිමත් කරන්නට මඟ පෙන්වන්න දැන් ඔබගේ සියලු පැතුම් ප්‍රාර්ථනා සියලු දෙවියන් වහන්සේ කස්තක බාර එසියල් ඉෂ්ට කරන දෙවියන් වහන්සේට ස්තුතියි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් 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 හalleluya හරි තාම වැදගත් නිවේදන කීපයක් තිබුණා පළවෙනි නිවේදනය තමයි අපගේ පෙරපොය යාඥාව. ඒක දිනවල හalleluya. පෙරපොය යාඥාව. පෙරපොය යාඥාව අප්‍රේල් මාසයේ 11 වන දින අප්‍රේල් මාසයේ 11 වන දින රාත්‍රී 9ට රාත්‍රී 9 සිට සර්ව රාත්‍රී 12 දක්වා යනවා. ඊටාම බලවත් යාඥා කාලයක් මේක. කී දෙනෙක් ගිය යාඥාවට ආවද? ආමේන්. බලමු යාඥාව මොකක්ද?
සභාවෙන් කාලා. අයියා මම විශ්වාස කරනවා මේ පෙරපොය යාත්‍රාවට අතුම ගානේ 3 කාලක් ඇතේ. මේ ඉන්න ස්ථානේ. හරි. ඉතින් මම ඔබ දිරිමත් කරනවා. එන්ට අපි දෙවියන් වහන්සේගේ මුණ සොයමු. දෙවියන් වහන්සේගේ බලවත් දේ කරන්න පටන් ගන්න තිබෙනවා. හලෙලූයා. ආමේන්. ඉතින් ඔබ දිරිමත් කරන අප්‍රේල් මාසේ 11 වෙනි දින රාත්‍රී 9 සිට අපි සඳරාත්‍රි 12 දක්වා අපි යාඥා කාලයට පැමිණෙන්න කියලා. ඊළඟ කාරණාව තමයි මා සිකුරාදා මම විශ්වාස කරනවා මේ දවසේ අපි අනන්නේ නැහැ. අපි ප්‍රීති වෙන්න යනවා. හලෙලූයා. මන්ද පාසකාලික ඔබට කියන්නේ 57 දෙනෙක් සුභාරංචි අසලා තිබෙනවා. 57 දෙනෙක් අපි දෙවිඳුන් වහන්සේට අත්පසනාද 57 දෙනෙක් මේ සතිගානේ තුල මම විශ්වාස කරනවා නොන්න අවස්ථාව අපිට ඇවිත් තිබෙනවා. මේ පාස්තු සතියන්තේ මේ 57 දෙනාට දෙවියන් වහන්සේගේ ගැලවීම ප්‍රකාශ කරනවා. හලෙලූයා. මම විශ්වාස ගැලවීමේ දවස අදයි කියලා උන්වහන්සේ කියා තිබෙනවා. ඉතින් මේ මාස පුරාදා අප්‍රේල් මාස 10 වන දින සවස් 4:30ට අපේ දේවමය පැවැත්වෙන එක සිංහල සහ දමිළ දේවමය. ඒක සිංහල සහ දමිළ දේවමය නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. කලින් එන්න පවුලක් සමග එන්න ආසනයක් වෙන් කරගන්න කියලා. මම විශ්වාස කරන දෙයක් තමයි එදාට ඔබ ගේන කෙනා විශේෂයෙන්ම ගැලවීම ලබනවා. හලෙලූයා. මම උනන්දු කරනවා මේ 18 වෙනිදා මාසිකව දෙවියන්ට එන්න. වගේම තව දවස් දෙකකින් ඉන්පසු අපි සමරන්න යන උන්වහන්සේගේ උත්ථානයේ බලය. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ උත්ථානයේ බලය සමරන්නේ අපි එක සභා පවුලක් හැටියට සිංහල, ඉංග්‍රීසි, දමිළ සභාවන් තුනම එක්රැස් වෙනවා. උදෑසන 9:30ට අප්‍රේල් මාසේ 20 වන දින. ඉතින් ඔබ සියලු දෙනා පැමිණෙන්න එක අපි සමරමු උන්වහන්සේගේ මහිමාන්විත සහ උත්ථානයේ බලය. ආමේන්. හලෙලූයා. දැන් තම වැදගත් දෙයක් අපි කරන්න යනවා. අපි හැම පළවෙනි ඉරිදාම මේ දේ කරනවා. මම විශ්වාස කරනවා අපේ දෙවියන් වහන්සේ පොරොන්දු දෙවි කෙනෙක්. ආමේන්. ඉදිරියට ආමේන් කියලා බලන්න. දැන් ඔබේ තිරේ මත එයි ගොඩ නැගිලි ව්‍යාපෘති.